ක්‍රිකට් ප්‍රිය දිනදින යවත්කාලිනව නවතම තොරතුරු සමගින් සුපුරුදු පරිදි අදත් අපිත් එක්ක එකතු වෙනවා සියලු දෙනාටම මුලින්ම ක්‍රීඩා ශෛලිය සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට මේ දිනවල ක්‍රීඩා කිරීම සඳහා කිසිදු තරඟාවලියක් නැහැ. IPL තරඟාවලිය පැවැත්වෙමින් තිබෙන නිසා ජාත්‍යන්තර වශයෙන් තරඟාවලි වලට අවසර ලබා දෙන්නේ නැහැ ICC විසින්. ඉතින් IPL තරඟාවලිය අවසන් වීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට බටහිර ඉන්දිය කොදෝ දේශයේ තරඟ සංචාරයක් තිබෙනවා 20 එක්දින සහ ටෙස්ට් යන තරඟාවලි ත්‍රිත්වයක් පැවැත්වීමට නියමිත යන පූර්ණ තරඟාවලියක් විදිහට මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මේ මාස අවසානයේදී බටහිර ඉන්දිය කොද්දු දූපත්හි තරඟ සංචාරය කිරීමට නියමිත වී තිබෙනවා. ඒ අනුව තරඟාවලිය ආරම්භ කරමින් එක්දින තරඟාවලිය අනතුරුව 20 තරඟාවලිය සහ සම්පූර්ණ තරඟාවලිය අවසන් කරමින් ටෙස්ට් තරඟාවලිය පැවැත්වීමට නියමිතයි. ඒ වගේම තරඟාවලියට අදාළ තරඟ කාලසටහන මේ වනිටත් නිකුත් කර තිබෙනවා. ඉතින් ඊට අදාළ තොරතුරු අපේ පහළ වීඩියෝ වල තියෙන. එම තොරතුරු නොදැනුවත් ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට එම වීඩියෝ නැරඹීමෙන් තරඟාවලියට අදාළ සියලුම තොරතුරු දැනුවත් වීමේ හැකියාව පවතිනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මේට ප්‍රබල වෙනස්කම් රැසක්ම සිදු වී තිබෙනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු පාලනය මේ වනට වෙනස් වෙමින් අතුරු පාලක කමිටුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය ලබා දී තිබෙන මොහොතක ශ්‍රී ලංකා කණ්ඩායමේද ප්‍රබල වෙනස්කම් රැසක් සිදු කිරීමට මෙම පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඊයේ දිනේදී ඔවුන් සඳහන් කර සිටියා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ ඇතුළු ක්‍රීඩකින් කීප දෙනෙකුගේ මේ ස්ථාන සම්බන්ධයෙන්ද තොරතුරු සඳහන් කරමින් ඒ අනුව ශ්‍රී ලංකා 2020 සහ එක්දින කණ්ඩායම්වල නායකත්වයේද වෙනස් කර තිබෙනවා. මීට පෙර එක්දින කණ්ඩායමේ නායකයා විදිහට චරිත් අසලංකද ඒ වගේම 2020 කණ්ඩායමේ නායකයා විදිහට දසුන් සානකද කටයුතු කළ අතර මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර කටයුතු ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු සඳහන් වී තිබෙන ශ්‍රී ලංකා 2020 සහ එක්දින යන තරඟ ආකෘති දෙකටම අදාළව එක් නායකයෙකු යටතේ ක්‍රීඩා කරවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයේ යටතේ ඉදිරියේදී බටහිර ඉන්දිය කොදෝ කණ්ඩායමට එරෙහිව 2020 සහ එක්දින තරඟාවලි ක්‍රීඩා කිරීමට නියමිත බවටයි මෙම තොරතුරු වල වැඩිදුරටත් සඳහන් වී තිබෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නිල වශයෙන් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බවටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තොරතුරු සඳහන් වී තිබෙනවා. ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයෙකු විදිහට ශ්‍රී ලංකා 2020 සහ එක්දින කණ්ඩායම්වල නායකත්වයේ වෙනස් වීම සම්බන්ධයෙන් ඔයාලගේ වටිනා අදහස පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ දිනෙන් දින අලුත් වන උණුසුම් තොරතුරක් සමග නැවතත් එකතු වෙමින් බලාපොරොත්තු වෙන දැනට සමුගන්නවා. ඔයාලා සියලු දෙනාම ක්‍රීඩා ශීලී ජයග්‍රහී සුබ දවසක්.